පසුගියදා මුළු රටම කැළඹුණේ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තලංගම තමාගේ නිවසේදී වෙඩි තබාගෙන මිය ගිය පුවතෙන්. පොලිසිය මේක සියදිවි නසා ගැනීමක් කියලා සැක කළත් මේ මරණය පිටුපස තියෙන්නේ ලංකාවේ දේශපාලනය සහ ආරක්ෂකාංශ උඩු යටිකුරු කරන්න පුළුවන් බරපතල රහසක්. මොකද මිය යන්නට දින කිහිපයකට කලින් ඔහු පාස්කු විමර්ශන කමිටුව හමුවේ ඉතාමත් ආන්දෝලනාත්මක සාක්ෂියක් ලබා දුන්නා. ඔහු කෙලින්ම කිව්වේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානතම සහ අභිරහස්ම චරිතය වුණු සාරා ජැස්මින් සයින්ද මරුදු පිපිරීමෙන් මියගිය බව තහවුරු කරන්න කියලා එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට නැවත නැවත DNA පරීක්ෂණ කරන්න කියලා දැඩිව බලපෑම් කළ බවයි. රාජ්‍ය නායකයෙකුට සාරා ජැස්මින් මියගිය බව ඔප්පු කරන්න මෙච්චර උවමනාවක් තිබුණේ ඇයි? සාරා ජැස්මින් කියන්නේ ඇත්තටම කවුද? ඇය සතුව තිබුණු රටේ පාලකයන් පවා බය වුණුවේ රහස් මොනවාද? අපි මුලින්ම බලමු කවුද මේ සාරා ජස්මින් කියලා. ඇගේ සැබෑ නම පුලස්තිනී මහේන්ද්‍ර. මඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේ උපන් ඇය ඉතාමත් සාමාන්‍ය හින්දු පවුලක හැදුණු වැඩුණු තරුණියක්. හැබැයි ඇය පාසල් යන කාලේ ඉඳන්ම ඉගෙනීමට වගේම බාහිර භාෂාවලට සුවිශේෂී දක්ෂතාවයක් දක්වපු කෙනෙක්. විශේෂයෙන්ම ඇයට දෙමළ, සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවත් ඉතාමත් හොඳින් හසුරවන්න පුළුවන්කම තිබුණා. ඒ අතරතුර තමයි ඇයට මොහොමඩ් හස්තුන් නමැති තරුණයා හමුවෙන්නේ. හස්තුන් එක්ක ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවය නිසා ඇය තමන්ගේ පවුල අතහැරලා ඉස්ලාම් දහම වැළඳගෙන සාරා ජස්මින් බවට පත්වෙනවා. හැබැයි මේක සාමාන්‍ය ආදර කතාවක් නෙවෙයි. හස්තුන් කියන්නේ සහරාන් හෂීම්ගේ අන්තවාදී කල්ලියේ සිටි ප්‍රධානතම සමාජිකයෙක්. පසුව කටුවපිටිය පල්ලියට බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නේ මේ හස්තුන් විසින්මයි. සාරා ජස්මින් සහරාන්ගේ කණ්ඩායමට එකතු වුණාට පස්සේ ඇයට ලැබුණේ ඉතාමත් රහසිගත සහ වැදගත් වගකීමක්. ඇය සාමාන්‍යයෙන් මුස්ලිම් කාන්තාවන් වගේ බුර්කාව ඇඳලා කාටවත් සැක නොහිතන විදිහට තමයි වැඩ කළේ. සහරාන්ගේ කල්ලිය ජාත්‍යන්තර ISI සංවිධානයේ එක්ක කරපු ගනුදෙනු, ඔවුන්ගේ වෙබ් අඩවි සහ ලේඛන ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලට පරිවර්තනය කරලා දුන්නේ මේ සාරා ජස්මින් විසින්. ඒ වගේම ප්‍රහාරයට අවශ්‍ය මුදල් කළමනාකරණය සහ රහසිගත පණිවිඩ හුවමාරු කරගැනීමේ ප්‍රධානම පුරුකුණේත් ඇයයි. ඒ කියන්නේ සහරාන්ගේ කල්ලිය ඇතුලේ කවුද ඉන්නේ, ඔවුන්ට සල්ලි එවන්නේ කවුද සහ ලංකාවේ ඉහළ දේශපාලනඥයන් හෝ ආරක්ෂක අංශවල කවුරුන් සමග හෝ ඔවුන්ට සබඳතා තිබුණාද කියන එක ගැන සීරම රහස් දැනගෙන හිටපු එකම කෙනා සාරා ජැස්මින් විතරයි. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් දින කිහිපයකට පස්සේ අප්‍රේල් 26 වනිදා ආරක්ෂක අංශ සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් වටලනවා. එතනදී සහරාන්ගේ පවුලේ අය ඇතුළු කල්ලිය බෝම්බ පුපුරවාගෙන මිය යනවා. මුලින්ම කියවුනේ සාරා ජැස්මින්ද ඒ පිපිරීමෙන් මිය ගිය බවයි. හැබැයි මෙන්න මෙතනදී තමයි ලොකුම අභිරහස පටන් ගන්නෙ. පළමු සහ දෙවනි DNA පරීක්ෂණ වලින් සාරා ජස්මින් එතනදී මිය ගිය බව තහවුරු වුණේ නැහැ. ඒ වගේම සයින්ද මරුදු පිපිරීම සිදු වූ දිනට පසුදා උදෑසන සුදු පැහැති වෑන් රථයකින් යම් කාන්තාවක් මඩකලපුව දෙසට රැගෙන ගිය බවට ප්‍රදේශීය ග්‍රාම නිලධාරීවරයා ඇතුළු සාක්ෂිකරුවන් කිහිප දෙනෙක්ම පොලිසියට සාක්ෂි දුන්නා. බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු වලට අනුව සාරා ජස්මින්ව ඉතාමත් ආරක්ෂිතව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පටවා තිබුණා. ඇයව ඉන්දියාවට පන්නන්න උදව් කළේ කවුද? මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක තමයි ඉන්දියාවේ රෝ බුද්ධියංශයේ නම කරලියට එන්නේ. පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට කලින් ප්‍රහාරයේ එල්ලවන දිනය සහ වේලාව පවා නිශ්චිතවම ඉන්දියානු බුද්ධියංශ ලංකාවට දැනුම් දීලා තිබුණා. එහෙමනම් සහරාන්ගේ කල්ලිය ඇතුලේ ඉන්දියාවේ රෝ ආයතනයේ ඔත්තුකරුවෙක් සිටිය යුතුමයි. බොහෝ ආරක්ෂක විශ්ලේෂකයන් සැක කරන්නේ සහරාන්ගේ කල්ලියේ සියලුම තොරතුරු රෝ ආයතනයට ලබා දුන් ඒ රහසිගත ඔත්තුකාරිය සාරා ජස්මින් විය හැකි බවයි. ප්‍රහාරයෙන් පස්සේ ඇගේ ජීවිතය බේරා ගැනීම සඳහා රෝ ආයතනය විසින්ම ඇයව ඉන්දියාවට ගෙන්වාගත් බවට දැඩි මතයක් පවතිනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ දේශපාලන අධිකාරයට වමනා වුණා සාරා ජස්මින් ලංකාවේදී මිය ගිය බව අඟවන්න. මොකද ඇය පණපිටින් ඉන්නවා කියලා ඔප්පු වුණොත් ඇය හරහා පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොලකරුවන් සහ ඊට සම්බන්ධ ලංකාවේ දේශපාලන කුමන්ත්‍රණ සියල්ලම රටට හෙළිවීමේ අවදානමක් තිබුණා. අන්න ඒ නිසයි
තුන්වනි වතාවටත් DNA පරීක්ෂණයක් කරලා ඇය මියගිය බව බලහත්කාරයෙන් ඔප්පු කරන්න එවකට පාලකයන් උත්සාහ කළේ කියලා දැන් හෙළිවෙමින් පවතිනවා. මේ සියලුම දේශපාලන බලපෑම් සහ රහස්‍ය තොරතුරු දැනගෙන සිටි. ඒවගේම ඒ ගැන මෑතකදී නිල වශයෙන් සාක්ෂි ලබා දුන් හිටපු පොලිස්පති CD වික්‍රමරත්න මහතාගේ මේ හදිසි මරණය ඇත්තටම සියදිවි නසා ගැනීමක්ද? නැත්තම් සාරා ජස්මින්ගේ රහස් වගේම පාස්කු ප්‍රහාරය පිටුපස තියෙන මහා කුමන්ත්‍රණයේ රහස් සදහටම වලලා දැමීමට සිදු වූ තවත් එක් දේශපාලන ඝාතනයක්ද? සාරා ජස්මින් තවමත් ඉන්දියාවේ ජීවතුන් අතර ඉන්නවාද? මේ මුළු සිදුවීම ගැන ඔයාලට හිතෙන්නේ මොකක්ද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.